හොඳයි. අති ගෞරවනීය මායපණන් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු අති පූජනීය මහා සංඝරත්නයේ নমස්කාර පූර්වක මට අවසරයි. දසරත් දින ආදරණීය පින්කරන පින්වතුනි පින්වතියනි දයාබර ඔබ තමුන්නාසේලා ශ්‍රී දනාගෙත්ම මට අවසරයි. මට ලැබුණු කාර්යය තමයි මේ බිඳු කවි ගායනා දීපත් කරලා මේ ලස්සනට ඔබ තමුන්නාසේලා පිනවලා මොනවා හරි කියලා මේ ජනකඩියෙත් අතිශාත විදිහට ගෙන යන්නේ. අහිංසක කලාකරුක වශයෙන් මම ඒ සජී පැහැදී අපි රාමකන්ගේ ආරාධනා මත තමිල්ලා මේ තුන්වෙනි දිනේත් මේ වෑයම් කරන්නේ. උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයක් ගමේ දායක කාර්කාදී සිළු දෙනාමත් බලාපොරොත්තු වුණු මේ මහාගේ පුණ්‍ය කර්මය අතිශාත කර දීමට වෑයම් කරන සුන්දර මොහොතක. ඒ නිසා මම මේ අවස්ථාවේදී මතක් කිරීමක් කරනවා ඔබ තමන්නාන්සේලාට මගේ මේ කට කොයි පැත්තට වැනෙනවද කොයි පැත්තට ඇරෙනවද මොනවා කියනවා කියලා දන්නේ නැහැ. විහිළු දහළු කරලා සිනහම්සු වෙලා ඔබ තමන්නාන්සේලා ඉන්නෝසාරයේ ගිල්ලලා අපි තාමම සතුටින් තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා පින්කරන පින්වත් ඔබ තමන්නාන්සේලාට පුළුවන් තමන් කැමති කෙනෙකුට සුබපදම් පොණියානේ මත ලබා දෙන්න. අර ටයිල් වලට බරපන් අරවන ජාතිම පොලිම ඉන්නවා. ඒ වගේම තමයි